මට අවශ්‍යතාවයක් තිබුණා මයික්‍රෆෝන් එකක් ගන්න එක වයර්ලස් හැබැයි එක ගොඩක් පොඩි වෙන්නත් ඕන කරදරයක් නොවෙන්නත් ඕන හැබැයි කොලිටිය එකක් හොඳ වෙන්න ඕන. ඉතින් එහෙම කල්පනා කරද්දි මට මයික්‍රෆෝන් එකක් හම්බ වුණා. ඉතින් මම මාසයක් විතර කාලයක් ඇතුළත කොහොම හරි මේ වැඩේ කරගත්තා. ඉතින් මගේ ළඟ තියෙනවා බාණ්ඩේ මේ මයික්‍රෆෝන් එක. ඉතින් මේක අතර ගත්තත් මට වරක් දැනෙනවා ක්වොලිටි මයික්‍රෆෝන් එකක්. ඉතින් ලෝකයේ තියෙන කුඩාම සහ ක්වොලිටිම මයික්‍රෆෝන් එක අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේ විදිහට තමයි මට පැක් එක ආවේ. මේක ඉතින් එක ගණන් වලට ලංකාවේ තියෙන මාස 6 වොරන්ටි එකට එක ගාණක් මාසය 12ට තවත් ගාණක් ඒ විදිහට තියෙනවා. ඉතින් 10000ක විතර වෙනසක් එන්න පුළුවන්. මේක විස්තර මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලෝ සඳහන් කරලා තියනම් ඔයාලට ඕනම කැමරා ෂොප් එකකින් මේක ගන්න පුළුවන්. ඉතින් ඒක අපි අන්බොක්ස් කරගෙන බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මොකක්ද මයික්‍රොෆෝන් එක කියලා. එන්න මේක තමයි guys මයික්‍රොෆෝන් එක සුප්‍රීම මයික්‍රොෆෝන් එකක්. ඉතින් මට මාර මාසාවක් තියුණා මේ මයික්‍රොෆෝන් එකක් ගෙන්න ගන්න. ඉතින් වයර්ලස් ලෝකයේ තියෙන කුඩාම මයික්‍රොෆෝන් වලින් එක මයික්‍රොෆෝන් එකක්. ඉතින් මේකේ විස්තර ඔයගොල්ලෝ දන්නේ නැති වීඩියෝ බලලා තියෙනවා නම් ඊට අමතරව තියෙනවා මට ඒගොල්ලෝ වොරන්ටි කාඩ් එකක් එවලා තියෙනවා. මේකේ ප්‍රයිස් රේන්ජ් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක අපි අන්බොක්ස් කරලා බලමු. මේක කොහෙන්වත් කඩලා කියලා එහෙම බලා ගන්න නැහැ. මම ඒකත් බලන්න හිටියේ මේක අන්පැක් කරලාද කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් බලා ගන්න නැහැ. මේක බැලුවම පස්සේ හොඳටම අවුලක් නැතුව තියෙනවා. එහෙනම් ඉතින් අපි අන්බොක්ස් කරමු. මේක ඉන්සීරුවේ වැඩේ කරන්න ඕන. කතුරුණ පොඩ්ඩක් කැපෙනවා හොරයි. අපි අදාළ පැත්තෙන්ම අන්බොක්ස් කරලා බලමු මේ පැත්තෙන් කඩාගෙන. ඇත්තට මේ වගේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අන්බොක්ස් කරන පළවෙනි වතාව. ඉතින් ඒකත් සතුටුයි. මොකද YouTube channel එකක් පටන් ගන්නකොට හිතුවේ නෑ ඉතින් මෙහෙම තැනකට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ වගේ කියන්නේ මම කියන්නේ මම ගොඩක් තාත්තක වෙලා ඉන්නවා කියලා. මම දැකලා නෑ ඔන්න පළවෙනි වතාව දකින්නේ ඕගොල්ලෝ. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝ එතනත් කව එකක් තියෙනවා. අපි ඒකත් අරන් බලමු. මෙන්න මේ විදිහට බොක්ස් එකේ මොනවත් නෑ. බොක්ස් එකේ පැත්තකින් තියුවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා මේකේ බලමු. මේ DJI ප්‍රොඩක්ට් එකට අදාළ මම ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ් එක කිව්වෙත් නෑ නේද? DJI තමයි බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒකට අදාළ පේපර්වර්ක්ස් තමයි තියෙන්නේ. ඊට අමතරව වෙන වගේ කාඩ් එකක් වගේ වල තියෙනවා. DJI ලගේ මොකක්ද ස්ටිකර් එකක්ද දන්නේ නැහැ. ඇත්ත කොහොමද දන්නේ නැහැ guys. මෙන්න මේ විදිහට තියෙන්නේ. ස්ටිකර් ටිකක් තියෙනවා. ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොනවද මේ DJI ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ gimbal වර්ග ඒ වගේ හැමදේම වගේ තියෙනවා. ඉතින් මේ වගේ ස්ටිකර් එකක් ලැබිලා තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියමු. විශේෂම දේ තමයි ඉතින් මෙන්න wireless microphone එක අපි මේකත් බලමු. හරි. ඒ කව එකේ මුකුත් නැහැ. ඉදිර කාඩ් එකක් තියෙනවා. ඉතින් මේ වගේ පවුච් එකක් නේද? බෑග් එකක් තියෙනවා. නිවුස් ස්මෙල් එකක් එන්නේ. හරි මේක ඕපන් කරලා බලමු. ඕපන් කරපු ගමන් මෙන්න මේ වගේ තියෙනවා. අපි බලමු එකින් කරගෙන. උඩින්ම තියෙනවා ඩෙඩ් කැට්. එහෙම නැත්නම් වින්ෂීල්ඩ් කියලාත් ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ දැකලා ඇති. මේ තියෙන්නේ මෙතනත් ඔයගොල්ලෝ බලගෙන අන්න ඒවා මම හිතන්නේ වර්ග දෙකක් තියෙන කළු පාටින් සහ මෙන්න මේ විදිහට කේබල්ස් මොනවා හරි තියෙන බලමු මොනවද කේබල්ස් කියලා. කේබල්ස් තියෙන්නේ මේක කේබල් වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා TRS වර්ගයක් දෙපැත්ත මේ වගේ. මේක කැමරා වලට තමයි එන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. මේක කැමරා වලට තමයි සෙට් වෙන්නේ. මේක type C සහ USB සාමාන්‍ය ස්ටෑන්ඩඩ් type පැත්තක් තියෙන්නේ මෙන්න මේ විදිහට. guys මොනවත් නැහැ. ඊපස්සේ තියෙනවා මයික්‍රොෆෝන් එක. මයික්‍රොෆෝන් එක ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙනවා. මේ විදිහට අපි ඒකත් ඕපන් කරමු. guys ඔන්න මයික්‍රොෆෝන් එක බරයි. හොඳ බරක් තියෙනවා. පසේක පිටිපැත්ත බැලුවොත් එහෙම type C charge කරන් තමයි මම හිතන්නේ කේබල් එක අපිට ලැබුණේ. ඊට පස්සේ පිටිපැත්ත එහෙම මොකුත් නෑ. ඒගොල්ලෝගේ මොකද තියෙනවා සඳහන් කරලා. DJI කියලා උඩින් තියෙනවා. මේ විදිහට තියෙනවා. ඉදිරිපස්ස මේ විදිහට තියෙනවා. ඒක එතන සීල් එකක් වගේ. එතන සීල් කරපු වගේ තියෙන ස්ටිකර් එකක් press to unlock. අපි මේ ස්ටිකර් එක අයින් කරන්න ඕන මම හිතන්නේ. බලමු. ස්ටිකර් එක remove කරා. ඊට පස්සේ press to unlock කියලා තිබුණේ. මම මේක press කරා. මේ යට කොටස මෙතනින් ප්‍රෙස් කරා. මෙහෙම ඕපන් කරන ඕගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම දැක්කේ. ඔය තියෙන්නේ මයික්‍රොෆෝන් එක. ඔයගොල්ලෝ පේනවාද ඉන්ඩිකේට් වෙනවා LEDs. වා. එක මයික්‍රොෆෝන් එකක් මම හිතන්නේ ඉන්ඩිකේට් වෙන්නේ අනිත් එක නොවෙන්නත් ඇයි කියලා හේතුවක් දන්නේ නැහැ. බලමු. ඉතින් මේ තියෙන DJI ලගේ මයික්‍රොෆෝන් එක mini DJI mini wireless microphone. මේක 2% මයික්‍රොෆෝන් එකක්. කියන්නේ දෙන්නෙට පාවිච්චි කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. දෙන්නෙට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇතුළ බැලුවොත් මොකද රබර් එකක් තියෙනවා. මම හිතන්නේ තා මොන හරි දමන්න තියෙන තැනක් දන්නේ නැහැ. රබර් එකක් ගැලවිලා තියෙනවා. රයිට් ඒක වැහුවා. ඉතින් වැටෙන්නේ නැති විදිහට මම ඔයාලට පෙන්වන්න බලන්න. මොන විදිහට තමයි බලා ගන්න තියෙන්නේ ඕගොල්ලෝ.
විදිහට තමයි මයික්‍රොෆෝන් එකේ තියෙන ඔයගොල්ලෝ බලා ගන්න. ඉස්සෙල්ලාම අපි ගත්තොත් මෙන්න මේ විදිහට මම ඉන්ඩිකේට් වෙන මයික්‍රොෆෝන් එකක් ගත්තා. මේක තමයි ට්‍රාන්ස්මීටර් එක. මේකෙන් තමයි අපේ වොයිස් එක රෙකෝඩ් කරලා යවනවා රිසීවර් එකකට. මේකට කියන්නේ ට්‍රාන්ස්මීටර් කියලා. දැන් නැවත මම මේ විදිහට තියෙනවා. ඒක මැග්නටික් තියෙන්නේ මම මෙහෙම අතාරිනකොට ටක් ගාලා මේකට ඇල්ලෙනවා. ඊට පස්සේ මේ අනිත් මයික්‍රොෆෝන් එකක් මම ගත්තා. පොඩි පීනදී සයිස් එක. මගේ ඇඟිලිත් එක්ක බලන්න කොහොමද මහපට ඇඟිල්ලත් එක්ක සයිස් එක කොයි වගේද කියලා. මාරයි ඒක. ඉතින් ඒකත් දැන් ඉන්ටිග්‍රේට් වෙන්න පටන් ගත්තා. කලින් නම් එහෙම උනේ නෑ. කලින් එහෙම වෙලා තිනවා පැත්තම හරිලා තිබිලා තියෙන්නේ. මටයි වැරදුනේ. ඉන්ටිග්‍රේට් වෙනවා charging mode එකේ තියෙන්නේ. ඉතින් මෙහෙම දමනකොටම ෆොටෝ මේකට සෙට් වෙනවා. මේක තියෙන්නේ මෙන්න මේ විදිහට ඇඩැප්ටර් එකක් තියෙනවා. මේක ඇඩැප්ටර් එක ඔයගොල්ලෝ වෙන්න අමාරුයි පොඩ්ඩක් ඒක. මෙන්න මේක තමයි ඇඩැප්ටර් එක. මේක අපිට ෆෝන් වලට යූස් කරන්න පුළුවන්. ෆෝන් එකට කනෙක්ට් කරලා මම ඔයගොල්ලෝ ඒකත් පෙන්නන්න. ෆෝන් එකට කනෙක්ට් කරලා අපිට රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා රිසීවර් එක. පට්ටම පොඩි guys මේක. මාරම පොඩි. ඒ ඔයගොල්ලෝ පෙන්න රිසීවර් එක. මේක අපිට ගේන් එක වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් අපි මේක ටෙස්ටිං මෝඩ් එකකට යනවනේ. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මම මේක කැමරා එකට කනෙක්ට් කරන්න තමයි ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ස්මාර්ට් ෆෝන් එකට කනෙක්ට් කරලා බලමු. හරි මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම පෙන්නන්නම් කොහොමද කැමරා එකට කනෙක්ට් කරන්න කලින් අපි මේ රිසීවර් එක එහෙම සෙට් කරගන්න කියලා. ඊට පස්සේ රිසීවර් එක මම මේ විදිහට අරගන්නවා. අරගෙන ඉවර වෙලා මට කැමරා එකට තමයි මේක සෙට් කරගන්න ඕන. මෙන්න මේ ජැක් එක මම ගන්නවා. සහ රිසීවර් එක මෙතන තියෙනවා. මෙතෙන්ට තියෙනවා මට මෙන්න මේ වගේ තැනක් 3.5 mm ජැක් එකක් ගහන්න පුළුවන් පෝට් එකක් තියෙනවා. මම එතෙන්ට කනෙක්ට් කරනවා මේ විදිහට. මේ විදිහට මම කනෙක්ට් කරගත්තා. මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් මේකුණ මම කැමරා එකේ තියෙන 3.5 mm පෝට් එකට සෙට් කරනවා. ඊට පස්සේ මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා මගේ රිසීවර් ට්‍රාන්ස්මීටර් දෙක. රිසීවර් එක තමයි මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවේ. ඉතින් මේකක් මම මේ විදිහට ගන්නවා. අරගෙන ඉවරලා මේක මම සම්බන්ධ කරනවා මගේ ටී-ෂර්ට් එකට. මේකේ මැග්නටික් තියෙනවා. එහෙම නැත්නම් කාන්දමක් තියෙනවා. මෙන්න මේ විදිහට පොඩි කාන්දමක් තියෙන්නේ. මේක මට මේ ගලවන්න පුළුවන්. ගලවන්න ගියාට මාර හයියයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පොඩි පේනද මෙන්න මේ පොඩි කාන්දම තියෙන්නේ. මේක අනිත් පැත්තට වුණත් මෙහෙම සෙට් කරන්න පුළුවන්. DJI කියන ලෝගෝ එක නොපෙනෙන විදිහට වුණත් මේක මට සෙට් කරගන්න පුළුවන්. මේක මට ටී-ෂර්ට් එකට තියලා මෙහෙම සෙට් කරන්න පුළුවන්. මම මේක සෙට් කරගන්නම්. මේ විදිහට කිව්වන් පස්සේ ගානට එක සෙට් වෙනවා. හරි. දැන් මම මේක කනෙක්ට් කරලා ඔයගොල්ලෝ පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. මේක දැන් මම කැමරා එකට සෙට් කරනවා. ඒ වගේම මේකේ ගේයින් එකක් තියෙනවා. මෙතන බිඳුව දැනට තියෙන්නේ. මෙතන බිඳුව තියෙන මම මේක ඍණ 6 කරනවා. ඍණ 6ට දාලා තියෙන්නේ. දැන් මම මේකෙන් රෙකෝඩ් කරලා පෙන්නන්න. ඉතින් යාළුවනේ දැන් මම මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරගෙන තියෙන මට මොනිටර් එකේ පෙන්නනවා මම කතා කරන හඬ ඇහෙන විදිය. ඉතින් DJI mini wireless මයික්‍රොෆෝන් එක හරහා තමයි දැන් ඔයගොල්ලන්ට මාව ඇහෙන්නේ. ඉතින් මම හිතනවා හඬේ කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා. කලින්ට වඩා මාරම ක්වොලිටි විදියට මේක වැඩ කරනවා ඇති කියලා මම හිතනවා. සමහරවිට ඔයගොල්ලන්ට මේ ෆෑන් එක නිසා හඬ ටිකක් අමුතු විදිහට ඇහෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මම මේකෙත් ඇවිල්ලා තියෙනවා අර මං කිව්වා වගේ ඩෙඩ් කැට් කියන අර අපි කියමු ඒකට වින්ඩ්ෂීල්ඩ් කියලා උනත් ගැටලුවක් නැහැ. ඉතින් මේක මම සම්බන්ධ කරගෙන බලනවා. ඔයගොල්ලෝ ඇහෙන්නේ නැතුව ඇති. එහෙම කිසිම ගැටලුවක් නැතුව ඇහෙනවත් ඇති සමහර විට. ඒක මට බලා ගන්න වෙන්නේ එඩිට් එකේදී. ඒක නිසා මම මේකත් හයි කරගෙනම try එකක් දීලා බලනවා. ඉතින් යාළුවනේ මම මේ විදිහට ඩෙඩ් කැට් එකත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තා. මොකද ෆෑන් එක නිසා. ඉතින් මම හිතනවා හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ඇති කියලා. ඉතින් ওই විදිහට තමයි ඔයගොල්ලන්ට කැමරා එකට කනෙක්ට් කරන් පස්සේ ඇහෙන හඬ ඒ වගේම මේකේ මොන හරි සෙටින්ග්ස් මොන හරි වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක ඉදිරියේදී ගොඩක් වෙලාවට මම වීඩියෝස් කරනකොට හදා ගන්න පුළුවන්. තවම මමත් දන්නේ නැහැ මේකේ මොනවද සෙටින්ග්ස් කියලා. ඉතින් අපි දැන් ඊළඟට මාරු වෙමු. අපේ මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරමු අපේ ස්මාර්ට් ෆෝන් එකට. කනෙක්ට් කරලා ඉවරලා අපි බලමු කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් මගේ ෆෝන් එක මෙතන තියෙනවා. මම ෆෝන් එක ගත්තා. දැන් ෆෝන් එකට සම්බන්ධ කරන්න ගැජට් එකක් තියෙනවා මේකේ. මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා. හරි අපි ඒකත් එක බලමු කොහොමද වැඩ වෙන්නේ කියලා. මේක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම කොටසක් ඔයගොල්ලන්ට පෙන්නුවා. මෙන්න මේ කොටස මතක ඇති. මේක type C කොටසක් තියෙන්නේ. දැන් මම මේක සම්බන්ධ කරනවා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට. ඒකට මම කරන්න ඕන රිසීවර් එක අරගෙන මේකට සම්බන්ධ කරලා ඒක තමයි මේකට කනෙක්ට් කරන් තියෙන්නේ. එතකොට මෙතන පොඩි උඩට බම්ප් එකක් වගේ එනවා. ඒක තමයි පොඩ්ඩක් අමාරු. අර ලොක් ටයිප් එකට මෙහෙම අල්ලනකොට පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයකුත් එනවා. අපි දැන් මේ වැඩේ කරලා බලමු. ඉතින් යාළුවනේ මම මේ විදිහට කනෙක්ට් කරගත්ත මගේ ෆෝන් එකට මේ තියෙන කනෙක්ට් කරපු විදිය. ඔයගොල්ලෝ මේක අනිත් පැත්තට උනත් හරවන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහට තමයි ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙන්නේ ෆෝන් එකට කනෙක්ට් කරන් පස්සේ. මේ වෙලාවේ මගේ වොයිස් එක රෙකෝඩ් වෙනවා. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් මෙන්න මේ විදිහට මට බලා ගන්න ලැබෙනවා. මගේ වොයිස් එක රෙකෝඩ් වෙගෙන යනවා. ඉතින් ෆෝන් එකෙන් ඇහෙන විදිය තමයි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න ලැබෙන්නේ ෆෝන් එකෙන් මොන වගේ හඬක්ද කියලා. ඒ කියන්නේ කැමරා එක සහ ස්මාර්ට් ෆෝන් එකට කනෙක්ට් කරන් පස්සේ මේ ඩිවයිස් එක කොහොමද වැඩ කරන්නේ කියලා තමයි ඔයගොල්ලෝ දැන් බලා ගන්න
ලැබෙන්නේ රිසිවර් එක ට්‍රාන්ස්මීටර් දෙක සෙට් කරපුවම ඔටෝමැටිකලි මේක charge වෙන පටන් ගන්නවා. මේක නිකන් අරින්න බෑ. මෙතන press කරලා ඕන මෙහෙම open කරන්න. ඉතින් charge වෙන පටන් ගන්න නිසා ඒකත් හොඳයි. ඉතින් මේ තියෙන අනිත් මයික්‍රොෆෝන් එක මේක අපිට ක්ලික් කරන්නත් පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් කාන්දම පාවිච්චි කරලා අපිට එහෙම ටී-ෂර්ට් එකට සෙට් කරගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ගොඩක්ම අවශ්‍යතාවයක් තිබුණා නිදහසේ කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒක නිසා තමයි ඕඩර් කරගත්තේ. ඉතින් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න ඕගොල්ලෝගේ අදහස් කොයි වගේද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් අයට වටීවි කියලා. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් එකන ක්ලික් කරොත් ඔයගොල්ලෝ පුළුවන් දිගටම මේ වීඩියෝස් නරඹන්න. ඒ වගේම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන යාළුවෝ අතර ඔයා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වගේ දවස් වීඩියෝ එකකින් හමු වෙතුරු සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම හමු වෙමු.